තියෙන ලයින් එකෙන් මෙහෙම දාන්න. පෙරේතයන්ට පීතලතොර ගැහුවා වගේ. හරිද? ළමයි ඉන්නව නේද මෙහෙම කෙස් කැරල්ලක් මෙහෙම දාගෙන. උන්නුන්නට කර වාදය ළඟ ළඟ උන් අතරේ වාදන තරග. මේකට වඩා හොඳට මේක නටන්න හදන. අනිත් එක බං කෙල්ලොන්ට නෝ වගේ නෙමෙයි සුරංගනාවිය නටනකොට. කෙල්ලොන්ට සින්දුවක් දැම්මොත් පුතේ පෙරේතයන්ට පීතලතොර ගැහුවා වගේ. හරිද? ඒ සුරංගනාවියෝ එහෙමද? සුරංගනාවියෝ මෙහෙම පාට් එකක් ගත්ත පේන ලයින් එකකින් මෙහෙම දානවා. හරිද? එතකොට එහෙම අට්මා වෙලා යන්නේ. අහගනින් මම මේ බලන් හිටපු හින්දායි කියන්නේ. හරිද? හරිම ලස්සනයි. ළඟ අංග වාසුර නරංගන ભેදය සුරංගනාවියන්ගේ නරංගනාවියන්ගේ වෙනස නර්තන වෙනස මනාලෙස පසක් කරමින්. හරි සිද්ධ කරවාරද සභේ ප්‍රබෝධය ශ්‍රණිකවම රාජ්‍ය සභාව ප්‍රබෝධමත් කළා. රජතුමා ඇතුළු සියලුම පිරිමින්ට මේක මේ සියලුම පිරිමින්ට මේක බලන් ඉන්නකොට ඉතින් 아무තු කික් එකක් එනවා. මම බලාගෙන ඉන්නවා. හරි. අනිත් එක ගෑනුන්ට පුළුවන් පිරිමින්ට බැරි දේවල් කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි පුතේ ගෑනුන්ට තියෙනවා කියන මොන මායම්ද? චුට්ටක් කියන්නද? චුට්ටක් පිළමට කියලා දෙන්න. ඈ? ගෑනුන්ට මායම් කීයක් කරද? 74ක් පිරිමින්ට කීයද? 126ක් තියෙනවා. හරි. සෙල්ලමන් නෙවෙයි. හදිරි වෙන්න එපා. ඉස්මෙල්ලේ. හරි. එකක් තමයි පුතේ ඔය ගෑනු ළමයි ඉන්නව නේද මෙහෙම කෙස් කැරල්ලක් මෙහෙම දාගෙන. කෙම් බැල්ල. ස්ත්‍රී මායමක්. පිරිමි ළමයින්ට පේන්න උකුල පද්දමින් මට ඒක යන්න අමාරුයි. අර කකුල හතරස කැට්වෝක් එක යන්නේ පුතේ. ඒ මේක ස්ත්‍රී මායමක්. උකුල පද්දමින් යන්නේ. හරිද? පපුව අංගපසංග නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක ස්ත්‍රී මායමක්. නිතර නිතර කොණ්ඩේ කඩලා කොණ්ඩේ ගසලා ආයෙ කොණ්ඩේ බඳිනවා නම් ස්ත්‍රී මායමක්. ඒ සමහර පිරිමි ළමයි දිහා බලලා ස්ත්‍රී මායමක්. හරි. ඔව්. අර ගෑල් ළමයි සමහරලාට අර මූණ මෙහෙම මම කරන්නේ ස්ත්‍රී මායමක්. හරි. අනිත් එක පෙරිමින්ට බැරි වැඩක් තියෙනවා net අගින් බැලීම. ගෑනු ළමයි ඔයාලට පුළුවන් ද බලන්න ඇස් කොම් වලින් බලන්න නීල නයන කරකා මාව මගර බලන කියන්නේ. ඇස් කොම් වලින් අපිට බෑ මම බැලුවම චූබර හැදෙනවා. ඒ රාගේ ඇවිස්සෙනවනේ. කොම් වලින් බලන්න. බලන්න පුළුවන් බලන්න පුතේ. පුතේ උඹලා බලන්නත් ඒවා උඹලා බැලුවාම චූබර හැදෙනවා. හරි. උණ්ඩ බෑ ඒක. ඇස් අගින් බලන්න.